කිකිලියක් අරගෙන වෙලා හිටන් කණුවක් වටේ වල හුරු කැටේකින් සවුමක් ඇදලා හිටන් කෑන වායේ ගෙනහල්ලා කිකිලිය ඇඟේ බැඳ හැටියට ලං කරලා තියලා කිකිලිය එන්නේ අතහැරලා අහකට ගියා. කිකිලිට පේන්න අර හැන පේන්න යා හුරු කැටෙන් යන්නේ. දැන් මේ මුලාව නිසා කිකිලිට යන්න බැරුව හි ඉන්නවලු හදලා. දැඳලා ඉන්නවා කියලා හිතාගෙන. මම හුරු කැටෙන් යන්නේ ඉතින් කිකිලි වැඳිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? අන දෘෂ්ටියට හැවටුනට පස්සේ එයා හිර වෙනවා. දැන් එහෙමම දෙයක් අපි දකිනවා මේ මෝහන විද්‍යාව කියලා මේ අලුත් ක්‍රමී. මේ මෝහනය කරන්න ආවු මේ මෝහන විද්‍යාඥයන් නම් මේ මෝහනය පිළිබඳව දන්න කෙනා කියනවා. ඔබේ අත දැන් දිගහැරලා තියෙනවා. ඔබට නමන්නද? ඔබේ අත යකඩයක් වගේ හයිය. දැන් කවුරු හරි අල්ලලා නමන්න හැදුවත් නෙමෙයි. දැන් ඒගොල්ලෝ තව දෙයක් වෙන්නේ. මේ අපේ ඇඟ කුටු තුනක් තියලා එක පැත්තක් ඔළුවට තියලා අනිත් පැත්ත මේ විරුබට තියලා කුටුනටිය පැත්තට අනිත් කුටුව තියලා හිටන් ඔබේ නිදි ගන්නවා. නිදි ගන්නලා හිටන් මොකද කරන්නේ? යාට අදහසක් දෙනවා. ඔබේ ශරීරයේ දැන් යකඩයක් වගේ. නෙමෙයි. හැබැයි ඔහොම කියලා වුණාට පස්සේ යාට විහාර වශයෙන් යාට වැඩි අදහසක් එනවා. ඇත්ත වශයෙන්ම මගේ ශරීරයේ යකඩයක් වගේ නෙමෙන්නේ. ඔය අදහස කාටද කියලා හිතන අර මෝහණය කරපු වෙලාව. ඊට පස්සේ මොකද කරන්නේ? මැදින් තිබිච්ච පුටුව පැත්තකට හකර ගන්නවා. හරියට යකඩ තිබ්බා වගේ හරියට නැමෙන්නේ නැතුව අහුවෙලා තියෙනවා. ඊට පස්සේ කවුරු හරි ඇඟ උඩට නැගලා ඉඳ ගන්නවා. ඒත් නැමෙන්නේ. දැන් අපිට කිව්වොත් අර මෝහණය කරලා නැති වෙලාවට ඔයා ඉඳක බඳ පුටුවක ඔහොම ඉඳලා මොකද කරන්නේ? දැන් මං ඔයා නැමෙන්නේ නැතුව ඉඳ බලන්න. මම මැද තියෙන පුටුව ඇදලා ගන්නවා කියලා ඇදලා ගත්තොත් එතනම කොන්ද පාත් වෙලා ඉන්න ඇදගෙන වැටෙනවා. අපේ මනස එතෙන්ට මුලා වෙලා තිබුණා. එයා කිව්ව එක ඇත්ත තමයි. මගේ කයි නැමින්නේ. අන මානසිකත්වයේ තුලින් ගොඩනගුව එක්තරා ශක්ති විශේෂයක් විදිහින් ඒ ශරීරයේ දිගහැරලා තිබ්බා යකඩයක් තිබ්බා. දැන් මේකෙදි ඇත්ත වශයෙන්ම උනේ උගා. අර ඇඟ නැමෙන්නේ නැති බවට එයාට හිතුණා දෘෂ්ටියක් ඇතුළේ. එයා ඒ දෘෂ්ටියට මුලා වෙලා ඉන්නකම්. ඒක අහු වෙලා ඉන්නකම්. එයාට ඒක ඉක්මවන්න බැහැ. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ පද ලෝකයේ තුල අපි ඉන්නේ අන්නේ ලෝකයක ඒ දෘෂ්ටිය තියෙන්නේ. මේ නිසා තමයි මේ මහ පොළොවේ විත්‍යා පර්වතයක් ආවත් අපි මේක හැපෙන්නේ. සතර ඉදිපාද වැඩි අභිඥාලාභී කෙනෙකුට අපිට තියෙන මහ පොළොව ඒගොල්ලන්ගේ මහ පොළොවක් නෙවෙයි. පර්වතයක් ප්‍රාකාරයක් තුලින් මේ වාතය අතරින් එහා මෙහා යනවා වගේ උන්වහන්සේලාට යන්න පුළුවන්. ඒක කොහොමද යන්නේ? ලෝකෙවිසි අචින්තය නිසා ඒ දත්යන් අපිට නැති නිසා අපිට ඔබ විශ්වාස කරන්න බෑ. නමුත් ඒ ස්වභාවය අර ධර්මයේ තුලින් අර මානසිකත්වයේ පාලනය කරගෙන යනකොට දියමතු පිටින් යන්න පුළුවන්. මේ ශරීරයේ ආකාශي කුරුල්ලෙක් ගෙනියනවා ගෙනියන්න පුළුවන් කියලා අපි දේශනාවේ පෙන්නලා තියෙනවා. ඉද්දිවිද ඥානීය ගැන පෙන්නනකොට ඉද්දිවිද ඥානීය කරන්න පුළුවන් වැඩ ගැන පෙන්නනකොට ඔවා පෙන්නලා තියෙනවා. එහෙනම් ඒවා පෙන්නනකොට මේ ලෝකේ ඒ යාට වෙනස් වෙන්නේ කොහොමද? අපි මනෝලෝකයක එක්තරා දෘෂ්ටියකට හැවටලා තමයි ද්‍රව්‍යමය වශයෙන් අපි හිර වෙලා ඉන්නේ. අන්නේ මානසිකත්වයේ ඉක්මවන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මනෝමය ඉද්දි කියන අභිඥා අවස්ථාව. එතෙන්ටපත් වෙන කෙනාට මේ අපි තියෙන දෘෂ්ටියේ හිරවීම ඉවත් කරන්න පුළුවන්. අපිට ඔක විශ්වාස කරන්නත් බෑ කොහොම වුණාද කියන්න බෑ මේක නම් පිළිගන්න බෑ කියලා කියනවා. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ ලෝක විශ්ය අචින්තයයි කොහොමද වෙන්නේ කියලා හොයන්න ගියොත් පිස්සෙක් වෙනවා මිස ඔය මානසිකත්වයෙන් ඕවා හොයන්න යන්න එපා.